අපි ජේෂ්ඨයන් හැටියට කනිෂ්ඨයන්ට අත දෙන්න ඕනේ. මලිදේ බාලිකාවේ මංගගේ අර්ථිකුරු නෑගල ඔහු කළ හැම වැඩසටහනක් පහේ මට නිවේදන කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ කාලේ තිබුණ එකම ගුවන් විදුලියයි එකම රූපවාහිනියයි ඒ වගේ නෙවෙයිනි දැන් ගොඩක් අවස්ථාවල් තියෙනවා. අපේ රටේ ජනනායකයා කියමු. ඒ ජනනායකයව හරි අපි හඳුන්වලා දෙන්නේ නිවේදකයා. එහෙනම් හරිම උරතල් ඇත්තටම දැන් හොඳට කතා බහ කරන නිසා ඉතාමත් මාත් එක්ක හුඟක්ම ළඟින් ඉන්නවා. උපදෙපුමව ඊට පස්සේ පාසල දෙවෙනි මව තුන්වෙනි මව ගුවන් විදුලිය හතරවෙනි මව වෙන්නේ රූපවාහිනිය. මම පරම්පරා 4ක් සමග කටයුතු කරලා තියෙන කෙනෙක්. මට ඉතින් ඒක සතුටක්. මගේ පුතා සමග තමයි මම අවසානම රූපවාහිනී වැඩසටහනක් කළේ. මම හිතන්නේ ඒක ලෝක වාර්තාවක්. රූසගස් පරපුරකට සෙවන සතන උදාරතර පුද්ගල චරිතයක වගතුග. අද අපි හමුවෙනවා පොඩ්කාස්ට් සිරිසයක් එක්ක. පොඩ්කාස්ට් සීරීස් එකේ දැන් අද අපි එකතු වෙලා ඉන්නේ පළවෙනි සාකච්ඡාවක් එක්ක, පළවෙනි වැඩෙත් එක්ක. ඉතින් අපිත් එක්ක පළවෙනි වැඩේට එකතු වෙලා ඉන්නවා අපි ගොඩක් වැඩ පටන් ගද්දී මුලින්ම සම්බන්ධ වෙන කෙනෙක්. ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහොම ගෞරවනීය නමක් තියාගත්ත කෙනෙක් වුවත් නෙවෙරදි. ඒ වගේම තමයි එතුමියගෙන් පස්සේ පරම්පරාව ලස්සන කරන්නත් බොහොම ගෞරවනීය පුත්‍රරත්නයක් බිහි කරපු කෙනෙක් වුවත් නෙවෙරදි. ඉතින් වැඩි විස්තර අපි කතා කරන්න ඕනේ නැහැ. එතුමිය නමින් අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදනීය තිලකා රණසිංහ මහත්මිය. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් සුපුරුදු ලෙන්ගතුකමින් ඔබතුමිය පිළිගන්නවා අද දවසේ මේ අපේ පොඩ්කාස්ට් සාකච්ඡාවත් එක්ක. ඉතින් මං හිතන්නේ අපි ඕනතරම් සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඔබතුමියත් අපත් අපි මේ විවිධ වැඩ රාජකාරිවලට යන අතරතුරේ සහ මේ අපි දරුවන් වෙනුවෙන් අනාගතයේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන දරුවෝ වෙනුවෙන් අලුත් පාරක් හදලා දෙන්නේ වැඩවලට නිරන්තරයෙන්ම කැප වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි කතා කරත් අද තමයි ඔන්න පළවෙනි වතාවට සාකච්ඡාවක් අපි මේ විදිහට සූදානම් කරගත්තේ. අපිව නරඹන ඔබත් බොහොම ආදරය කරන චරිතයක් වගේ අපි දන්නවා. ඉතින් අපි කතා කරමු මොකද වෙන්නේ මේ දවස්වල. මේ දවස්වල නම් අවසන් වුණානේ පොත් සල්පිල. ඉතින් මගේ පොත් දෙකක් ඒ සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් ඒ කටයුතු වල තමයි මේ දවස් ටික ගෙනියලා හිටියේ. අදරන්දි දිලගේ සහ පාට බැලුම් බෝල. ඒක මගේ කෘතියක් මම ලියපු කෙටි කතා සංග්‍රහයක්. දරුවන් වෙනුවෙන්ම ලියවුණ. දරුවන් වෙනුවෙන්ම කිව්වට එහෙමම නෙවෙයි. ඒ දරුවන් වටා ඉන්නවනේ දෙම වැඩිහිටියෝ. දැන් අම්මා තාත්තා නැන්දා මාමා බාප්පා පුංචි නංකලා නංගිලා එහෙම ඒ හැමෝගෙම චරිත එක්රාශි වෙලා තමයි මේ කතන්දර හැදිලා තියෙන්නේ. කතා 10. ඒ නිසා ඉතින් පවුලේ හැම දෙනාටම රස විඳින්න පුළුවන් කියවලා. ආදර්ශමත් කතා. ඉතින් මේ මම හිතන්නේ දැන් ඔබතුමියගේ ආරම්භය මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ කලාලෝකයට එන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයත් එක්කනේ. එතකොට ගුවන්විදුලියෙන් පටන් ගත්ත ගමනක් තියෙන. ඒතර එහෙම ආපු ඔබ අද ලේඛිකාවක් බවටත් පත් වෙලා. ඔව් ඒ මගේ හැරවුම් ලක්ෂ්‍ය වුණෙත් ලේඛන කලාව තමයි. මම නිවේදිකාවක් සහන් නිවේදිකාවක් හැටියට පරීක්ෂණයට සම්බන්ධ වෙන දවසේම තමයි මේ මගේ කෙටි කතාවක් ගුවන් විදුලියට මේ වාර දුන්න වෙලේ ඒක තෝරගෙන ඒ පටිගත කරන දවසට මම සම්බන්ධ වුණා. ගුවන් විදුලියට පාතැපුවෙත් එදා මම භූමියට. හරි. ඉතින් එදාම ඒ පටිගත කිරීමත් නරඹලා තමයි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණේ. හැබැයි මගේ අතින් මුකුත් සහතිකපත් නැහැ. මොකද මං පැමිණියේ අර නැරඹීමට ලේඛිකාට හෝ ලේඛිකාවට එන්න කියනවා මොන හරි ඒ පටිගත කිරීම නරඹන්න. ඒ තෝරාගත්ත සුගතපාල සිල්වා මහත්මයාගේ කෙටි කතාව වැඩසටහන. ඉතින් ඒ ආව ගමන තමයි මම ඒක දිගටම කරගෙන ගියා. සහන් නිවේදිකාවක් හැටියටත් පරීක්ෂණ වලින් සමත් වුණා. ඉතින් ඒක දිගටම දැන් කරගෙන යනවා. ඔව් එතකොට ඒ අතරතුරේ ලියවිල්ලට එහෙම නැත්නම් ලියන පුරුද්දටත් අමතක කරේ නැහැ ඉඩක් වෙන් කරන්න. එතකොට දැන් අද වර්තමානයේ මාධ්‍ය නාලිකා දිහා බලද්දී දැන් ඔබතුමිය අපිට ඉන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් සහ මම හිතන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය දැන් මේ විදිහේ දශක 5කට ආසන්නයි. එතකොට මේ 50 වසරක අත්දැකීම් තියෙනවනේ දැන් බලාගෙන ඉන්නවා අදටත් විවිධ වැඩසටහන් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍ය කටයුතු වලට උපදේශකත්වයන් ලබා දෙනවා. ඉතින් මොකද හිතෙන්නේ අද මීඩියා ෆීල්ඩ් එක දිහා බලද්දී ඔබතුමියට? දැන් ඔබත් දන්නා ඔබේ
පාඨමාලා වැඩසටහන් වලටත් මම සහභාගී වෙලා තියෙනවා. අපි හැම ප්‍රධාන නගරවලට ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී මමත් දැකලා තියෙනවා මමත් ඔය පාඨමාලාව ඔය විදිහටම කටහඬ පුහුණු පාඨමාලාවක් කළා. ඒ අවදියේත් මට ඒක දැනුනේ අපේ දරුවන් හරි කැමති මේ sannivedanayට මාධ්‍යයට පිවිසෙන්න. ඉතින් ඒ අයට පෙරහුරුවක් අපි පුහුණු කිරීමක් කළොත් හුඟක් දෙනෙකුට ලොකු අවස්ථාවන් ලබා ගන්න පුළුවන්. දැන් මගේ පුහුණු පාඨමාලාව හැදෑරුව අය දැනටත් විවිධ නාලිකාවල වැඩ කටයුතු කරනවා. ඉතින් ලක්ෂාන් මේ මං හිතන්නේ ඇත්තටම අපේ දරුවන්ගේ ඒ දක්ෂතාවයන් වලට අතහිත දෙන්න අපි හැමති විටම අපි ජේෂ්ඨයන් හැටියට කනිෂ්ඨයන්ට අත දෙන්න ඕනේ. ඒක තමයි. දැන් මේ යුගයේ මාධ්‍යකරුවන් දිහා බලද්දි මොකද හිතෙන්නේ? හොඳ අය මුඛක් ඉන්නවා. අපි දැන් ඒ කාලේ තිබුණ එකම ගුවන් විදුලියයි එකම රූපවාහිනියයි ඒ වගේ නෙවෙයිනේ දැන් ගොඩක් අවස්ථාවල් තියෙනවා. තාක්ෂණ ක්‍රමවේදත් ගොඩක් තියෙනවා. ඉතින් දරුවන්ට හුඟක් පහසුයි අවස්ථාවන් බොහොමයක් තියෙනවා. ඒ නිසා හැබැයි ඉතින් හොඳ දේ තමයි තමන් ගන්න ඕනේ. ඒක තමන්ගේ නැනපමණත් තියෙන්න ඕනේ. ඉතින් ඒ තමන්ගේ හොඳට හිතලා බලලා හොඳ දේ අරගත්තොත් මං හිතන්නේ වරදී කියලා. අපි ඉතින් මාධ්‍යයට ගියාම කටහඬ මුල්ම දේ. ඉතින් හඬ හොඳට පවත්වා ගන්නට ඕනේ. ඒකට අවශ්‍ය අභ්‍යාස කරන්න ඕනේ. වචන උච්චාරණය කරන්න ඕනේ. සිංහල භාෂාව හොඳින් දැනගන්න. ඔය කරුණු ටික තිබුණොත් හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. වරදින් නැති ගමනක් යන්න පුළුවන්. එතකොට දැන් ඔබතුමීට මතකද මුලින්ම ගුවන් විදුලි වැඩසටහනක් කරපු දවස? ගුවන් විදුලි වැඩසටහන් කියන්නේ අපි සජීවී සම්බන්ධතා මැදිරියනේ අපිට බාර දෙන්නේ. ඒකත් හැබැයි සෑහෙන කාලයක් අපි මැදිරියට වෙලා ජ්‍යෙෂ්ඨ නිවේදකයා හෝ නිවේදිකාව ඒක මේ දැන් අද වගේ නෙමෙයි නේද? දැන් අපි සාමාන්‍යයෙන් වර්තමානයේදී ට්‍රේනර් කෙනෙක් විතර කෙනෙක් ගත්තත් ඉන්න වාණිජ නාලිකාවල කමර්ෂල් channels වල වැඩ කරන පිරිසත් අඩු පිරිසක් ඉන්නේ. ඒතර අඩු කාලයකින් මේ අවස්ථාව ලැබෙනවා. ලයිව් සමහරවිට ටයිම් චෙක් එකක් පවා මේ ගියපු දවසේම එහෙම නැත්නම් තව දවස් කීපයකින් ලැබෙන්නත් පුළුවන් සමහර විට. අපිට එහෙම නෑ. ඉස්සර එහෙම නෑ. අභ්‍යාස ආයතනයේ මාස 4ක පුහුණුවකුත් ලබා දෙනවා. ඒ පුහුණුවෙන් පස්සෙත් මයික්‍රොෆෝනය ඉදිරියට දමලත් අයින් කරපු අවස්ථා තියෙනවා කීප දෙනෙක්. අපේ කණ්ඩායමේ. එකවර අපි 15 දෙනෙක් විතර පුහුණු කරා. ඒකෙන් අන්තිමට ඉතුරු වුණේ 10ක් හෝ 12ක්. ඒතරට ඒ අයගේ ඒ දුර්වලතාවන් දැකලා ඒ අයව අයින් කරා. ඒ කාලේ සාමාන්‍යයෙන් මේ ට්‍රේන් වෙන කාලේ දැන් මුල්ම කාලේ වැටුපක් ගෙව්වද කොහොමද? නෑ ට්‍රේනින් පීරියඩ් එකේදී නෑ. ඊට පස්සේ සහන නිවේදිකාවක් බවට පත්වීම ලැබුණට පස්සේ තමයි පැය ගණනට ගෙවන්නේ. එතකොට දැන් ගම මෙහි නෙමෙයිනේ ඔබතුමී ගම කුරුණෑගල. එතකොට කුරුණෑගල ඉඳන් කොළඹට ආපු කාලේ දැන් අතට වඩා ගොඩක් දුෂ්කරයි. එතකොට ඒ දුෂ්කරතාව විඳගෙන කොහොමද මේ ගමන ඉන්නේ? නෑ මම ඒ කාලේ උසස් පෙළ හදාරලා මලිදේ බාලිකාවේ මංගිරේ අත්තිකුරුණෑගල ඒ අතරේ වාරේ උසස් පෙළ හදාරමින් මම හරි ආසාවක් තිබුණා පුස්තකාල වේදිනියක් වෙන්න. ඉතින් ඒ නිසා මේ මම විදුහල්පතිනියට කිව්වා මට හරි ආසාවක් තියෙනවා මෙහෙම පත්‍රේ දැන්වීමක් තියෙනවා. මට ඒකේ පාඨමාලාව හදාරන්න ඕනේ කොළඹ විශ්වවිද්‍යාලයේ. ඊට පස්සේ කිව්වා මම මේ දෙන්නම් ලියුමක් පුහුණු වෙන්න එහෙනම් කියලා. ඊට පස්සේ මාව පුහුණු වීමට දැම්මා. පාසලේ ඒ පුස්තකාල දීපතිනියත් එක්ක. ඊට පස්සේ මම පුහුණු වුණා. පුහුණු වෙලා මේ ඒ ඉල්ලුම් පත්‍රය යවනකොට සහතික යවන්න ඕනනේ. ඒකට මාව තෝරාගෙන තිබුණා. ඊට පස්සේ කොළඹ ජාතික පුස්තකාලවේදී සංගමයට මම සම්බන්ධ වුණා. එලා එතන කොළඹ විශ්වවිද්‍යාලයේ එතනමයි. ඉතින් අපි මම පුහුණු වුණා මේ පුහුණු වෙමින් ඒ විභාගවලටත් සහභාගී වුණා. ඒ අතරේ තමයි සහන නිවේදිකාවක පරීක්ෂණයටත් සම්බන්ධ වුණේ. ඒ නිසා අර කොළඹ යන එක මට ඒකේ තරම් නුරුපුරුදු අත්දැකීමක් නෙමෙයි. ඒ හැරුණුකොට ගුවන් විදුලියට මම පාතබලවත් තිබුණේ නැහැ. මගේ හිතකවත් තිබුණේ නැති දෙයක්. හැබැයි මගේ අයියා ඩග්ලස් රණසිංහ සම්බන්ධ වෙලා හිටිය නිසා ඔහු අර මම පාසලේදී නොයෙකුත් විවිධ කටයුතු වලට සහභාගී වෙනවා. කතික තරඟ, ගීත ගායනය, කතාව. ඉතින් ඒ නිසා එයා හිතුවා මට හැකියාවක් තියෙයි කියලා. ඒ නිසා ඔහු මා වෙනුවෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා තිබුණා. ඔහුත් ඉල්ලලා තිබුණා. අපි දෙන්නම සමත් වුණා. ඉතින් හැබැයි පරීක්ෂණ 7ක් 8කින් පස්සේ තමයි හඬ පරීක්ෂණය, ලිඛිත පරීක්ෂණ, සමුඛ පරීක්ෂණ ඔය හුඟා දේවල් වලට සහභාගී වෙලා අන්තිමට අපි ඉන්නේ හැබැයි කරගන්නේ. එතකොට දැන් එතනින් පස්සේ අවුරුදු කීයකට විතර පස්සේද විවාහ වෙන්නේ?
ඒ කාලෙම මේ දැන් මම 72 නිවේදිකාවක් කළා සහන් නිවේදිකාවක් හැටියට ඊට පස්සේ මට ස්ථිර පත්වීම ලැබුණේ 79 ස්ථිර නිවේදිකාවක් වුණේ සහන් නිවේදිකාවක් හැටියට එච්චර කාලයක් හිටියා. ඒ අතර වාර කාල අතරේ තමයි මේ ගුවන් විදුලියටම සම්බන්ධ වෙලා හිටියා. නාරද සංගීතංශේ ඔහු ඉස්සල්ලා මං ගුවන් විදුලියට යන්න ප්‍රථමයෙන් ඔහු ඉංජිනේරුවරියක් හැටියට කටයුතු කරලා තියෙනවා. මට ඒ කාලේදී මේ මුණ ගැහුනේ. ඊට පස්සේ මම යන කාලේ ඔහු සංගීතංශයේ නිෂ්පාදකවරයෙක්. ඔහු කළ හැම වැඩසටහනක් පහේ මට නිවේදන කටයුතු කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ අතරතුරේ ඇති වෙච්ච හිතවත්කම් මිත්‍රකම් ඒක එලා ආදරයකට පෙරළුණා. සාමාන්‍යයෙන් දැන් අද මාධ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරද්දී අම්මලා හරි බයයි දුවලා එවන්න. සමහරවිට ගුරුවරු බයයි තමන්ගේ ඉගෙන ගන්න දරුවෝ එවන්න මාධ්‍ය ශාස්ත්‍රයට. කොහොම පොඩි එකක් තියෙනවනේ. ඒතකොට ඒ ගැන මොකද්ද හිතන්නේ ඔබතුමීට ඕක ඇත්තටම අභියෝගයක් උනේ නැද්ද? හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඉතින් මටත් ඒකට ටිකක් ඒ වගේ දෙයක් වුණා කියන්නේ අර දෙමව්පියන්ගේ සිතුම් පැතුම් විදිහට නෙවෙයිනේ. ඉතින් දරුවන් හුඟක් වෙලාවට ඒ කාලානුරූපව ළමයි හැඩ ගැහෙනවා. ඉතින් ඒ අනුව දරුවාගේ සිතුම් පැතුම් වලට ඉඩ දෙන්න කැමති නෑ. ඒක නොගැලපෙන දෙයක්. හොඳ දෙයකට නම් අනුමැතිය දෙයි. දෙමව්පියනුත් ඉතින් බලන්නේ දරුවට මොන හරි ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට හොඳ විදිහක්. ඉතින් ඒ වගේ දෙයකට මං කියන්නේ ඒක වැරදි වැඩක් කියලා. දෙමව්පියන් හැම විටම දරුවන් පිටිපස්සේ ඉන්න ඕනේ, සිටිය යුතුයි සහ ඉන්නවා. ඉතින් ඒ දේ මටත් වුණා. මටත් විරුද්ධත්වය ආවා. මගේ විරුද්ධත්වය මගේ සහෝදරයා ගත්තා. ඒ කවානුව වෙනකොට අයියා ලංකාවේ හිටියේ නෑ. ඒ නිසා තමයි අර වගේ දෙයක් මට සිද්ධ වුණේ. මට කවුරුත් නෑ මගේ වැඩවලදී උදව්වක් අර සමීපව කටයුතු කරන්න මගේ ප්‍රශ්නයක් කියන්න. මම ආධුනිකයිනේ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලදී මට රැකවරණයට සහ ඒ සියලු දේ බලා කියා ගන්න මුණ ගැහුණු පුද්ගලයා තමයි මේ. ඉතින් ඒ නිසා ඒ සමීප සම්බන්ධතාවය වැඩි දියුණුවා. ප්‍රශ්න අඩුවෙන් ලස්සන ගමනක් යන්න උනන්දුනා. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් දැන් ওই ප්‍රශ්නේ ෆීල්ඩ් එක ගත්තට පස්සේ මාධ්‍ය ශාස්ත්‍රය විතරක් නෙමෙයි අනෙක් ඕනම වෘත්තයක වැඩ කරන තරුණියකට ඒ වගේම කාන්තාවන්ට ওই ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔය එක විදිහට මොකද තියෙනවා. නමුත් ඔය අභියෝග මැද්දේ හොඳ පෞරුෂයක් තියාගෙන ඕනම ශාස්ත්‍රයක ඔබතුමී කියන්නේ කොහොමද තමන්ගේ ගමන යන්නේ, තමන්ගේ ඉලක්කගත ගමන සාර්ථක ගැහණියක් වෙන්න, බොහොම හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න. ඒ ගමන යන්න මොකක්ද අපි කරන්න ඕන? කොහොමද ලක්ෂණ? ඒක දැන් කලා ශාස්ත්‍රයේ පමණක් නෙවෙයි මේ මං හිතන්නේ හැම ක්ෂේත්‍රයකම ඔය தත්ත්වය තියෙනවා. ඔය වගේ ප්‍රශ්න ගැටලු ඒ වගේම අපහාස උපහාස ඒ හැම දෙයක්ම තියෙනවා. නැත්තේ නෑ. අර කලාකාමී කලා ලෝකයේ කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධිය තියෙනවානේ. ඒ පුද්ගලයන්ට ඒ නිසා මොන දෙයක් කෙරුණොත් ඒක ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියටපත් වෙනවා සහ ජනතාව අතරට යනවා. ඉතින් ඒකේ හොඳ හෝ නරක තම තමන්ගේ දෛවය අනුව වගේ සිද්ධ වෙන දෙයක්. ඒක තමන්ගේ වාසනාවට හෝ අවාසනාවට සිද්ධ වෙන දෙයක්. හැබැයි ඉතින් මම නම් හුඟක් වෙලාවට හිතනවා කොයික වෙන්නේ යහපතට කියලා කියමනක් තියෙන මම ඕක හැමදාම අදහන දෙයක්. මට මොන හරි වැරදි දෙයක් වුණත් හොඳ දෙයක් වුණත් ඒක වෙන්න තියෙන දේ වෙන්න ඇති කියලා මම හුඟක් වෙලාවට. එහෙමයි අර ඔබ කියපු විදිහට පෞරුෂය කියන්නේ දැන් අපේ වෘත්තියේ ඇත්තටම හඬ පෞරුෂය තියෙන්නම ඕනනේ. ඒ හඬ පෞරුෂයත් එක්ක එන අපේ කිසියම් අපේ ජන්මෙන් හෝ අපි පුරුදු පුහුණු වීම වලින් හෝ එන හැකියාව තමන්ට හැකියාවක් යම් කිසි තියෙනවනේ. ඒක වැඩි දියුණු කරගන්න තමන් කරගන්න යුතු දෙයක්. ඒකට ඉතින් කම්මැලි වෙලාවත් කැපවීමක් නැතුව හෝ ඉතින් ඔහේ එහෙම යන්න ඇරියොත් කොයිම ශේෂ්ත්‍රයකවත් බෑනේ. කලා ක්ෂේත්‍රයේ විශේෂයි. අපේ ක්ෂේත්‍රයේ තවත් විශේෂයි. මොකද හඬෙන් මුළු රටක් හඳුනාගන්නේ. මුළු රටකට අපි කතා කරන්නේ වෙන කෙනෙක් නෙවෙයි. එතකොට අපිට ඇත්තට මේ පෞරුෂය තියාගන්න ඕනේ. අපි අපේ රටේ ජනනායකයා කියමු. ඒ ජනනායකයව හරි අපි හඳුන්වලා දෙන්නේ නිවේදකයා. ඉතින් ඒ නිසා ඒ පෞරුෂය අපිට තියෙන්න ඕනේ. ඒ සමාජයක් ඉදිරියට ගිහිල්ලා අපිට හැකියාව තියෙන්න ඕනේ එතන හසුරුවා ගන්න. ඒ පෞරුෂය තියෙන්න ඕනේ. තමන්ට ආවේනික වූ ක්‍රමවේදයක්
තබා ගන්න ඕනේ. දැන් අපි ඇත්තටම අපි හඬින්නේ හඳුරන්නේ. අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා අපි අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. අනුකරණය කරන්නේ නැතුව අනුගමනය කරාට කමක් නැහැ වැඩිහිටියන්ගේ. අනන්‍යතාවය හදා ගන්නවා. ඉතින් එතන ඉඳන් Tamanට ගිහැකේ ගමන හොඳට. එතකොට මේ දැන් සාරංග දිසාසේකර කියන ආදරණීය පුත්‍රරත්නය එක්ක ජීවිතේ ආපු ගමන වෙනස් වුණා. එහෙමද? වෙනස් වුණා කියන්නේ ඔහුත් කලාවට සමීප වුණේ අහම්බෙන් වගේ. කියන්නේ ඔහු ඉගෙන ගත්තේ තාක්ෂණ විද්‍යාව. ඔහු උපාධිය සමත් වුණේ ඒ අංශයෙන්. ඒ වුණාට අන්තිමට හැරුණේ කලාවට, කලා පැත්තට. ඒක පවුලින්ම ලැබුණු දේ අම්මගෙන් සහ තාත්තගෙන් ලැබුණු ආభాෂයත් එක්ක. එහෙම වෙන්නේ නැති. ඔව්. ඒතර දැන් මේ ඔබතුමීගේ අදහසක් තිබ්බද මේ පුතා දවසක මාධ්‍ය ශාස්ත්‍රයට යයි එහෙම අදහසක් තිබ්බද? එහෙම අදහසක් තිබුණේ නැහැ. මම ඒකට බය වුණා. මොකද ඉගෙනීමේ කටයුතු අඩාල වෙයි කියලා මට බයක් තිබුණා. පුංචි කාලේ ඔහු මාත් එක්ක ගුවන් විදුලියට ඇවිල්ලා ගුවන් විදුලියේ ඒ වැඩසටහන් කරන්න ඔහු පරීක්ෂණ වලට සහභාගී වුණා නිකන් ඉන්න එකේ කියලා මහින්දාල්ගම මහත්මයා එක්ක ගිහිල්ලා. ඉතින් ඒ වගේ එහෙම ඔහු ලිපි කියවලා ඔය නාට්‍යවල රංගපාලා ඒවා පෙරහුරුව තිබුණා. ඊට පස්සේ රූපවාහිනිය ආරම්භ වුණා. රූපවාහිනියත් ඒවට සම්බන්ධ වුණා. එහෙම වෙලා මාත් එක්ක ගිහිල්ලා වෙළඳ නිවේදන කළා. ළමා හඬවල් දුන්නා. ඉතින් එහෙම යාට හොඳ පළපුරුද්දක් ඇති වුණා. ඒ නිසාම ඔහුගේ අර ප්‍රේමන පෙනුමකුත් තියෙන නිසා රංගනයටත් ඔහුට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා අවුරුදු 12 ඉඳලා. ඔව්. අයිරංගන සේරසිංහ මහත්මිය සමග තමයි මුල්ම චිත්‍රපට රංගපෑවේ. කෙටි චිත්‍රපටයක් ස්මරණ සමාප්ති කියලා. ඔව්. එයාගේ ඒ රංගනය දැකලා එතුමිය අඬලා තියෙනවා. ඇඬුවම මේ කිව්වලු පුතේ ඔයා මාව ඇඬෙව්වා. ඔයා කවදා හරි හොඳ තැනකට එනවා කියලා. ඉතින් එතුමිය අතින් සාරංගට සම්මානයක් ගන්න හැකි වුණා. දැන් මෑත කාලේ එතකොට එතුමිය කියලා තියෙනවා මේ මං කිව්වා නේද කියලා ඉතින් අහලා තමයි සම්මානෙ දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එතකොට ඇත්තටම මේ ඔහුට අර ග්‍රහණය කර ගැනීමේ හැකියාව තියෙනවා හැම දෙයක්ම. ඉතින් ඒක කලාව පිහිටීම මං ඒක දැන් සතුටින් ඒකට ඉඩ දෙනවා. එතකොට මේ දැන් පුතා ඉන්න තැන ගැන බලද්දී එදා ඔබ විශ්වාස නොකරපු සමහරලාට හිතන්නේ නැති පැත්තකින් පුතා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එතකොට ජීවිතේ දැන් සඳය සමයේ ගත වෙන්නේ. එතකොට ආපු ගමන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ? ආපහු මට කිසිම මේ නිකන් අනේ කියලා හිතෙන්නේ නැහැ. කනගාටුවක් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඔය සමහර අවස්ථාවල සිදුවීම් ඉතින් ඒක ජීවිතේට අදාළයිනේ. ඒවා ඉතින් ඒවත් මට උරුම විය යුතු දේවල් හෝ මට ලැබෙන්න තියෙන දේවල් වෙන්නේ නැති කියලා මම ඒව ගැන නැවත නැවත පසුතැවීමක් කරගන්නේ නැහැ. හැමදේම මම උපේක්ෂාවෙන් දරා ගන්නවා. එහෙම නැත්තුව ගියොත් ඉතින් ගමනක් නැහැනේ. අපි මොකටද ජීවිතේ. ඉතින් දැන් මට හොඳ ජීවිතයක් තියෙනවා. පුතා හොඳ ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒ තුන් දෙනා එක්ක මම හොඳින් සතුටෙන් කාලය ගත කරනවා. ආදරණීය මිනිපිරිය ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. එහෙනම් හරිම උරතල් ඇත්තටම දැන් හොඳට චට්ටක් කතා බහ කරන නිසා ඉතාමත් මාත් එක්ක හුඟක්ම ළඟින් ඉන්නවා. ඉතින් එයත් හරි කැමැත්තක් දක්වනවා මේ කලාව පැත්තට. මම දැන් ආච්චි අම්මත් එක්ක තමයි වැඩි කාලයක් ඉන්න ඇත්තේ. ඉතින් ගීත ගායනා කරනවා, රංගපානවා, හැමදේම කරනවා. ඉතින් පාළුවක් නෑ අය ඉන්නකොට කාලේ ගත වෙනවා තේරෙන්නේ නෑ. ඉතින් එහෙම තමයි ඉතින් ජීවිතේ ගත වෙන්නේ. එතකොට දැන් වර්තමානයේ වෙද්දි දැන් පොත් ප්‍රදර්ශන වලට දැන් මේ කාලේ පහුගිය ටිකේ සම්බන්ධ වුණා. එතකොට මාධ්‍ය වැඩසටහන් එක්ක සම්බන්ධ වෙනවා. ඉස්සරහට තවත් මොන හරි බලාපොරොත්තුවක් තියෙනවා ජීවිතේ කරන්න ඕන කියලා. දැන් ඇත්තටම මම දැන් මාධ්‍යවේදිනියක් හැටියට ඒ කටයුතු ගුවන් විදුලිය සහ රූපවාහිනියේ හුඟක් දේවල් මම කරලා තියෙනවා. මට ඒවට අර රාජ ගෞරව සහිත සම්මාන පවා ලැබිලා තියෙනවා. කලාභූෂණ සම්මාන, තව අභිනන්දන සම්මාන ගොඩක් ලැබිලා තියෙනවා. ඉතින් ඒව ගැනත් මම සතුටු වෙනවා. ඒ අගය කිරීම ගැන අපේ කාර්යයන්. ඒ වගේම මගේ චරිතාපදානයක් ලියවුණානේ හදෑඳි තිලකය කියලා. ඒකත් අපි කතා කරමු. ඉතින් ඒ නිසා ඒ පොතේ අඩංගු වෙනවා. මට විශේෂයෙන් කියන්න ඕනේ හුදෙක් හදෑඳි තිලකය
කියන මාතෘකාව යටතේ දිවිසැරි අසිරිය කියලා නම් වුණාට මගේ ජීවිත කතාව අලලා මගේ ජීවිතයට සම්බන්ධ වුණු ප්‍රධාන චරිත තමයි අයියා ඩග්ලස් අරසිංහ, නාරද දිසාසේකර, සාරංග දිසාසේකර. ඒ තුන්දෙනා අතරට මැදි වුණු ගැහණියක් හැටියට මගේ ජීවිතේ ගලා යන්නේ. එතකොට ඒ අතරේදී විශේෂයෙන්ම ගුවන් විදුලියට සම්බන්ධ වෘත්තීය පැත්තෙන් මාගේ ජ්‍යෙෂ්ඨතමයන් සමහර අය දැන් මගේ පරම්පරාවේ අයත් සමහර අයව දැකලා නැහැ. හුඟක් දෙනෙක් අපේ ප්‍රවීණයන් කියන්නේ යුග පුරුෂයන් හැටියටනේ අපි සලකන්නේ අයව. එතකොට ඉතින් ඒ අයගේ ඡායාරූපත් මම එකතු කරගත්තා ඔය පොතට. ෂෝන් මැක්ස්මස් දිසානායක තමයි ලියුවේ. ඔහු කිව්වේ මේක මේ අමුතුම පොතක් විදිහට මට එලි දක්වන්න කැමැත්තක් තියෙනවා කියලා තමයි ආරාධනා කළේ. ඒ හැම දෙයක්ම අඩං කළා. ඔයාගේ ජීවිතේ වගේ චරිතයක් නැහැ. ඒ නිසා ඒක ඉතාමත්ම හොඳින් කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් අර දුටු නොදුටු හැම දෙනාගේම අපේ කලා ජ්‍යෙෂ්ඨතමයන් සමග මට වාසනාව ලැබුණානේ හැම දෙනෙක් එක්කම කටයුතු කරන්න. මම හිතන්නේ මට විතරයි මේ අවස්ථාව ලැබුණේ. මට හරි ලොකු දෙයක්. ඒ වගේම ගුවන් විදුලිය සහ රූපවාහිනිය සමගාමීව මේ වෙනතෙක්ම කරපු මං කියන්නේ එකම නිවේදිකාව කියලා මං දන්නේ නැනේ තව ඉන්නවද කියලා. දන්නා හැටියට නම් දෙකම සමගාමීව කරගෙන ගියේ මම. ඔතන වැඩිපුරම කැමති උනේ මේ ගුවන් විදුලියටද රූපවාහිනියට? එහෙම කියලා මට බෑ. ගුවන් විදුලියනේ මම මේ ජීවේ ලැබුවේ. එතකොට මගේ දෙවෙනි මගේ මව උපදපු මව ඊට පස්සේ පාසල දෙවෙනි මව, තුන්වෙනි මව ගුවන් විදුලිය, හතරවෙනි මව වෙන්නේ රූපවාහිනිය. මොකද සමගාමීව කිව්වට ගුවන් විදුලියෙන් අපි එළියට ආවේ. අපි නමක් හදාගත්තා, අපි වැඩ කළා, අපිට අපේ ජීවනෝපාය වුණා, ඒකේ ගෞරවය තියෙනවා. ඒ වගේම රූපවාහිනිය ආවේ රටට ඊට පස්සේනේ. ඉතින් ඒ නිසා ඒකෙත් මුල්ම නිවේදිකාවක් වීමේ භාග්‍ය මට ලැබුණ නිසා ඒකට ගෞරවයක් තියෙනවා. ඉතින් අපිට ඉන්න අම්ම කෙනෙක් වගේ ඔබතුමේ ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගීව මේ රටේ මාධ්‍ය ශාස්ත්‍රයට පියනගෙන අපේ දරුවන්ටත් පාර කියාගෙන එයටත් බොහොම ගෞරවනීය ප්‍රතිමූර්තියක් විදිහට ඔබතුමිය බබලෙන්න ඕනේ, ඔබතුමිය වැජෙන්න ඕනේ. ඒ වගේම දරුසුරතල් මිදෙමින් බොහොම ආදරණීය ජීවිතයක්, බොහොම සුන්දර ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා අපි බොහොම ආදරෙන් ඔබතුමියට සුබ පතනවා. ඔව්. මටත් ලක්ෂාන් ඔබ දැන් පරම්පරා මං හිතන්නේ මම පරම්පරා 4ක් සමග කටයුතු කරලා තියෙන කෙනෙක්. එතකොට මගේ පුතා වගේ. ඉතින් පුතා තමයි මං හිතන්නේ නමුත් දැන් අපි මාධ්‍ය ශාස්ත්‍රයකට වැඩ කරන සහ අපි හමු වෙන නිසා දැන් අපිට වයසින් කොච්චර වැඩුණත් අපි තවම එක වයස වගේ අපිට හිතෙනවා සහ අපි කතා කරද්දී අක්කේ අයියේ කියන කතාව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය මාධ්‍යයට මොකද අපේ කාලේ අපිට වඩා ලොකු වයසින් සහ මුහුකුරාගේ අයට උනත් අපි අයියා අක්කා තමයි කියලා කතා කරේ. ඉතින් ඒක නමුත් ඒ ගෞරවය අඩුවක් නැතුව තියෙනවා. මට ඉතින් ඒක සතුටක්. මගේ පුතා සමග තමයි මම අවසානම රූපවාහිනී වැඩසටහනක් කළේ. මම හිතන්නේ ඒක ලෝක වාර්තාවක්. පුතෙක් සාම්මෙක් කොහෙවත් වැඩ කරලා නැහැ කියලා මට කීප දෙනෙක්ම ලියලා ඇවලා තිබුණා. දැන් අම්මයි පුතයි කියන දැන් ඉන්නවා තාත්තයි දුවයි තාත්තයි පුතයි එහෙම ඉන්නවා. අම්මයි පුතයි නම් හිටියේ නෑ මං හිතන්නේ නිවේදක නිවේදිකාව. දැකලා නෑ අතනම. ඉතින් මට ඒ වගේ ලොකු සතුටක්. ඉතින් පුතත් නිවේදන වෘත්තිය හොඳින් කරගෙන යනවා. අනිවාර්යයෙන් සම්මානත් ලැබෙනවා පොගේ දවස්වල. ඉතින් ඒ නිසා මටත් සතුටක්. ඉතින් ඒ වගේම මම අනිත් මගේ ඒ පරම්පරාවේ සියලුම දෙනාට දැන් ඔබේ අර කිව්වත් වගේ පාඨමාලාවේදී අපිට හමු වෙන දරුදැරියන්ට අපි තාමත් සුහදව හොඳින් ඒවට අනුබල දෙනවනේ අයට. අනිවාර්යයෙන්. අපි පරම්පරාවක් හදමින් ඉන්නවා. හදන්න ඕනේ, හැදෙන්නත් ඕනේ. ඉතින් අපි ආරාධනා කරමු. උපදේශකත්වයේ ඇති වේදී. ඉතාමත්ම හොඳින් කරන කටයුත්තට කැප වෙලා ඒ වගේම උනන්දුවෙන් ඒව කළොත් කවදාවත් වරදින්නේ නැහැ කියන එක අපි කියමු. අනිවාර්යයෙන්. එහෙමනම් හොඳයි අපි අද දවසේ මේ කතාව මේ විදිහට අවසන් කරනවා. එහෙමනම් අපි ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්ක අපි කතා කරමු තවත් විශේෂ චරිතයක් එක්ක. තවත් ලස්සන වැඩක් එක්ක අපි හමු වෙමු. රූසගස් පරපුරකට සෙවන සතන උදාරතර පුද්ගල චරිතයක වගතුග